පේරාදෙනියෙන්ම ඇමරිකාවට ගිහින් මුළු ලෝකයම හොල්ලපු ඒ නොපෙනෙන සුරංගනාවිය කවුද? ඔයාට මතකද මීට අවුරුදු කිහිපයකට කලින් මුළු ෆේස්බුක් එකම එක පෝස්ට් එකකින් හොල්ලලා ගිය ඒ නිහඬ කෙල්ලව. ගොඩක් අය අපිට සල්ලි නැහැ, පහසුකම් නැහැ, රටේ සිස්ටම් එක අවුල් කියලා හුල්ල ඉන්නකොට අතේ සතේ නැතිවම හරිම දුෂ්කර ගමකින් ඇවිත් මුළු ලෝකයම ජයගත් ඇගේ නම උදේනි කුමුදුමලි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨෙන් එක පිට එක රොම්පදක්කම් 8ක් තමන්ගේ කරගෙන ලංකාවේ සරසවි ඉතිහාසයේම කවුරුත් නොතියපු මාරම වාර්තාවක් තියලා තමයි ඇය උපාධිය ඉවර කළේ. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමේ නිල වාර්තාවල පවා ඇගේ මේ ජයග්‍රහණය රන් අකුරින් සටහන් වුණා. හැබැයි උදේනි එතනින් නතර වුණේ නැහැ. ඇගේ ඊළඟ නැවතුම වුණේ ඇමරිකාවේ තිබෙන ලෝක ප්‍රකට යුනිවර්සිටි ඔෆ් ඉලිනොයිස් උර්බානා චැම්පියන් එක. එහෙදීත් අපේ ලංකාවේ කෙල්ල නිකන් හිටියේ නැහැ. මිනිස් සිරුරේ ශ්වසන පද්ධතියට දැඩි ලෙස බලපෑම් කරන ස්ට්‍රෙප්ටොකෝකස් නියුමෝනියාව කියන භයානක බැක්ටීරියාවට එරෙහිව එන්නත් හදන ප්‍රමුඛතම පර්යේෂණාගාරයක මුල් පෙළේම පර්යේෂිකාවක් වෙන්නට ඇයට පුළුවන්කම ලැබුණා. ඔන්න දැන් ඇය ඇමරිකාවේ ඒ ඉහළම අධ්‍යයනය සහ පර්යේෂණ කටයුතුත් අති සාර්ථකව නිම කරලා තමන්ගේ මහන්සියේ ඵල නෙලාගෙන ආයමත් මුළු ලංකාවටම ලොකු ආඩම්බරයක් වෙලා තියෙනවා. ඇත්තටම උදේනි කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ලොකු ශක්තියක්. ප්‍රශ්න බාධක මොනව ආවත් හිතේ හයියයි නොපසුපස්නා උත්සාහයයි තියෙනවනම් මේ ලෝකේ ඕනෑම තැනක් ජය ගන්න පුළුවන් කියන ඇය සජීවී සාක්ෂියක්. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අගය මුළු ලෝකයටම පෙන්නපු අපේ රටේ නම ජාත්‍යන්තරයේ ඉහළටම අරන් ගිය මේ අභිමානවත් දියණියට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එකතු කරමු. ඉතින් අපි අද මේකෙන අප මේ වීඩියෝව ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් තොරතුරක් එකතු කළා කියලා හිතුණා. මේ වීඩියෝට ලයික් එකක් එකතු කරන්නත්, ඔයාලා මේ වීඩියෝ පිළිබඳව දරන මතය පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.